හායි යාළුවනේ, ඉතින් අද ගොඩක්ම රස්නේ දවසක්. ඉතින් අද බලමු මට කරන්න තියෙන වැඩ මොනවද කියලා. ඉතින් වැඩේ කරන්න යද්දිම මෙන්න අපේ පෝස්ට් අඩිය මගේ ෂීට් එකට වාඩි වෙලා ඉන්නවා. මෝ කෙලින්ම යවා ගන්නත් බෑ යාළුවනේ, ලේසියෙන් මෝ හපනවා. මේ පේනවනේ පුදුම සරක් තියෙන. ඉතින් මෝ පොඩ්ඩක් ෂේප් එකේ මෙන්න මේ විදිහට අත ගාලා තමයි අයින් කරගන්න ඕනේ, නැත්නම් මෝ කනවා අපි. අද බලමු මට කරන්න තියෙන වැඩේ මොනවද කියලා. ඉතින් අද මට කරන්න තියෙන වීඩියෝ එකක් හදන එක. ඉතින් වීඩියෝ එකට අවශ්‍ය ඩිසයින් ටික මම මේ විදිහට මම කරගන්නවා. ඉතින් ඩිසයින් එක කරගන්නේ කොටස් තුනකට. ඉතින් පළවෙනි පේජ් එක තමයි මේ විදිහට හදන්නේ. ඒ කියන්නේ පළවෙනි ෂොට් එක. ඉතින් පළවෙනි ෂොට් එකට අදාළ ටෙක්ස්ට් ටික සහ ඩිසයින් එක තමයි මේ විදිහට මම දාගන්නේ. හරි. දෙවෙනියට මම මේකෙම කොපියක් කරා මේ විදිහට මම ඩීටේල්ස් ටික ඇඩ් කරගන්නවා දෙවෙනි ෂොට් එකට. මේ ඔක්කොම ඇනිමේෂන් එකක් විදිහට තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි මම ඩීටේල්ස් ටික දාගන්නේ. හරි. ඊට පස්සේ තවත් මේ වගේම කොපියක් අරගෙන මෙල්ල ඒකට අවශ්‍ය ඩීටේල්ස් ටික මේ විදිහට මම දාගන්නවා. හරි. ඒ ඔක්කොම ෂොට් තුන මම මේ විදිහට වෙන වෙනම දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට. හරි. ඩිසයින් එක කළා ඉවරයි. දැන් තියෙන ඇනිමේෂන් එක. ඉතින් යාළුවෝ ඒක පාටම කරන්න ගියා. දැන් ලැප්ටොප් එක විතර ඔන් කරලා තියෙන්නේ. ඉතින් ලැප්ටොප් එක හොම් ඔෆ් කරලා අපි යන් තවත් වැඩකට කරන්ට් එකක් නැති නිසා යාළුවනේ අපි යන් අපේ වත්තේ පහළ තියෙන ලස්සන තැනක් බලන්න. ඉතින් මං ආසම තැනක් තමයි මේ. ඔයාලට පේනවද මේ ගලක් තියෙනවා. මේක මාර ලස්සනයි. මේක දැන් නම් චුට්ටක් කැලේ ඇවිල්ලා තියෙන්නේ. බලන්න මම වේගින් යවන වීඩියෝ එක. ඉතින් මේ ගලට මෙතනින් තමයි නගින්න තියෙන්නේ. ඉතින් ෂේප් එක නගින්න ඕන. නැගීමක් දෙන්න ඕන, පොඩ්ඩක් නගින්න, පොඩ්ඩක් පාට. ඉතින් ගල උඩට ආවා. ගලේ ඒ කියන්නේ බෑවුම් පැත්ත නෙවෙයි මේ පහළ පැත්ත. ඒ කියන්නේ ප්‍රපාතේ අඩු. දැන් තියෙන්නේ මේ තියෙන ප්‍රපාතේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අඩි 20ක් විතර උසයි. මේ පැත්තෙන් බලුවම මේ තියෙන වටේට වතු ටික. ඉතින් මේ වටේටම තියෙන වතු. මේ පැත්තට නම් තියෙන කැලේ. ඔයාලට පේනවා වටේටම නුගගස් තියෙන්නේ. හරි. මෙතනින් තමයි බහින්න තියෙන්නේ. වටේටම නුගගස් තියෙනවා. ඉතින් මීට බහින්න ඕන, නැත්තම් හොන්දත් එක්ක කැඩෙනවා. මේ තියෙන උස පේනවනේ ඔයාලට. ඉතින් බිමට බැස්ස විතරයි. මෙන්න මේ විතර මට දබ ගහක් හම්බුණා. ඉතින් දබ ටිකක් අහුලගෙන යන් අපි කරන්ට් එක එනකම් ඉක්මනට යන්. මොකද කරන්ට් එක දැන්ටත් ඇවිල්ලත් දන්නේ නැහැ. මේවා මේ මාර රට යාළුවනේ. මේවා මේ හුලකට වැටෙන්නේ. ඉතින් මේ විදිහට අපි හොදගමු ඒ ටික. ඉතින් සෝදාගෙන ඉවරලා දැන් නම් කරන්ට් එක ඇවිල්ලා දැන් ලැප්ටොප් එකයි කම්පියුටර් එක ඔන් කරගමු. කස්ටමර්ට ඉක්මනට දෙන්න ඕනේ මේ වැඩි. ඉතින් නම්බර් ටිකත් මේ විදිහට තියාගමු. හරි. ඊළඟට අපි යන් අපේ ඊළඟ වැඩේට. දැන් තියෙන ඇනිමේට් කරන වැඩේ. මේක නම් චුට්ටක් අමාරුයි. ඒ වුණාට අමාරුයි කියුවට මේක ටක් ගාලා ඉක්මනට වැඩේ කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම අර ඩිසයින් කරපු ෆයිල් ටික මේ විදිහට ඉම්පෝට් කරගන්නවා. දැන් එකින් එක මේ ටෙක්ස්ට් එක මම ක්‍රියේට් කරගන්නවා ටෙක්ස්ට් ඇනිමේෂන් එකක් විදිහට. හරි. එකින් එක ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එකේ මම කොහොමද කරන්නේ කියලා. මම ඉක්මනට ඒක කරගෙන යනවා. මේ ටික ඒ කියන්නේ අපි වැඩ කරන විදිහට තමයි මේ ඔක්කොම ටික හදන්නේ. ඔයාලට පේනවා මේක මම After Effects software එකෙන් තමයි හදන්නේ. හරි. මම මේ එක ෂොට් එකක් විතරයි මේ ඇනිමේට් කරන්න ටක් ගාලා කරන්නේ. මොකද මේ වීඩියෝ එක බිග් ගැස්සින් නිසා තමයි මම මේ විදිහට ටක් ගාලා කරන්නේ. ඉතින් වීඩියෝ කොයි විදිහට තමයි උනේ. අවුට්පුට් එක මම පහලින් දාන්න. ඒ කියන්නේ අන්තිමට දාන්නම් කොහොමද මේකේ අවුට්පුට් එක වෙන්නේ කියලා. ඔයාලගේ බ්‍රෑන්ඩ් එකට හෝ බිස්නස් එකට නැත්නම් ටියුෂන් ක්ලාස් එකට මේ වගේ ලස්සන වැඩක් කරගන්න ඕන නම් මාව සම්බන්ධ කරගන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. එන ඔයාලට සුබ දවසක්. වාර්ෂික සංවත්සරය සහ වෙල්ලස්සේ උත්තරීතර මිනිසුන් ඇගයීමට ලක් කෙරෙන මෞලි මංගල්‍ය 2026 සැප්තැම්බර් මාස 20 වෙනි ඉරිදා සවස 1ට වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සංවිධාන ශක්තිය
යම්සිත් පදනම සමාජ සත්කාරය. මේ උදාර සත්කාරයට ඔබ සැමට බැතිසිතින් ආරාධනා.